සමන් මහත්මයා මේ ඉතිහාසය සම්බන්ධව විශේෂ ගෞරව උපාධියක් තියෙන මේ වෙනකොටත් පාසල් ගුරුවරයෙක් විදිහට සේවය කරන ඔබතුමාගෙන් මම අහන්න කැමතියි අපි මේ ඇහිලා ඉන්නේ ඇත්තට වශයෙන්ම සමන් මහත්තයා ඊටාම ලස්සන ප්‍රදේශයකට. එතකොට මේ රත්නපුර ඊට පස්සේ කුරුවිට එරත්න කියන ප්‍රදේශයේ අපි ඉන්නේ සමනල අඩවියේ සමනල කන්ද ආසන්නයේ. එතකොට බුදුරන් වහන්සේගේ බුද්ධ චර්යාවක් සිද්ධ වෙච්ච ඒ කියන්නේ දිවා ගුහාව කියලා හඳුන්වන ප්‍රදේශයේ අපි දිවා ගුහාව සමීපයේ තමයි ඉන්නේ. ඒ වගේම තමයි මේ ප්‍රදේශය රජනාවක වත්ත කියන ප්‍රදේශය. එතකොට මේ සමීපයේ තියෙනවා රජනෑ වල්ල කියලා. එතකොට මේ වගේ දේවල් අපි අහන්න දකින්න ලැබෙනවා. ඉතින් සමන් මහත්තයා මම ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා මේ ප්‍රදේශය සහ මේ අවට පරිසරය පිළිබඳව ඔබතුමාගේ අදහස කොහොමද ඉතිහාස කරුණුත් එක්ක සලකා බලනකොට? අමිත් මහත්තයා අපි මේ ඉන්නේ අද මේ කුරුවිට එරත්නේ දිවා ගුහාව නරඹලා දිවා ගුහාව ආසන්නයේ තියෙන රජනාවක වත්තේ. එතකොට අද රජනාවක වත්තේ මේ දිවා ගුහාව අපි ඉදිරියෙන් තියෙනවා. මේ ප්‍රදේශය බොහොම ජනප්‍රියයි මේ සමරජතුමාගේ ජීවිත කතාවත් එක්ක. එතකොට අපි දන්නවා අද රජනාවක වත්තේ මේ අපි පහු කරගෙන ආව රජනාව තැනවල තියෙනවා. එතකොට මෙතන තිබුණු මාලිගාවක නටබුන් පිළිබඳත් මේ ප්‍රදේශය අය කියනවා. ඒ වගේම ඒක එක්නැලිගොඩ වලව් හදන මොහොතේ ඒ කණු ඒ වලව් හැදීමට අරන් ගිය බවත් පවසනවා. මේ ස්ථානෙ ඉවත් කළා. මේ ස්ථානෙ ඉවත් කළා. එතකොට මේ ඒ කාලේ තිබුණ සමන රජුගේ මාලිගාව වෙන්නේ නැති කියලා අපිට අනුමාන කරන්න පුළුවන් ඕන තරම් කාරණා තියෙනවා. එතකොට මේ දිවා ගුහාව ගැන ඇත්තටම අපිට කතා කරනවා නම් දිවා ගුහාවට දීපු ඉතිහාසයක් තියෙනවා. බුදුහාමුදුරුවන්ගේ මේ බුදුන් වහන්සේ බුදු වෙලා 6 වෙනි වර්ෂයේදී මේ දිවා ගුහාවට වැඩි බව වංශ කතාවල තියෙනවා. හැබැයි මේ වංශ කතාවල සඳහන් වෙන්නේ මේ දිවා ගුහාව අර සිරිපතුල පිහිටෝලා බුදුන් වහන්සේ මේ විවේකයෙන් ගත කරන්න ආපු තැනක් විදිහට. එතකොට අපිට පේනවා මේ බුදුන් වහන්සේ විවේකයෙන් ගත කරන්න එහෙම තැනකට එන්නේ මොකටද? ඉතින් මේ කතාව පිටිපස්සේ ඊට වඩා වැඩි කතාවක් තියෙනවා කියලා මේ රුවන්පුර කරල මිතුරෙකු දිහා අපි හිතනවා. ඒක අපි තොරතුරු සොයා බැලුවා. ඒ සොයා බලනකොට අපිට ගොඩක් කරුණු හම්බ වුණා. ඒකට සමන රජුරුව කියන්නේ අපි දන්නවා මේ සමන රජුරුව පිළිබඳව සමන් දේවාලේ තිබෙන පොත්වල සඳහන් වෙනවා. ඒකට මේ සබරගමු සමන් දේවාල පොතේ සහ සෙසු දේවාල කියන පොතේ සඳහන් වෙනවා මේ සමන රජතුමා සුද්ධෝදන රජුරුවන්ගේ ළඟ කෙනෙක් විවාහ හෝ පූජ්‍යලේ බව. ඒකට පැහැදිලිවම බුදුන් වහන්සේගේ පවුලේ ඥාතිත්වයක් දාන බුදුන් වහන්සේගේ මාමා. එතකොට මේ සමන රජුරුවන්ගේ මේ කතාව කවුරුත් කියන්නේ නැහැ. හැබැයි සමන් දෙවියෝ නමින් සබරගමුවේ හරි ප්‍රසිද්ධයි. ඉතින් මේ මෙතුමාගේ මේ කතාව බැලුවම අපි තවදුරටත් තොරතුරු හොයනකොට මෙතුමාගේ තාත්තා තම්බදේව කියලා සඳහන් වෙනවා. මේ තම්බදේව කියන නම බැලුවාම මෙතුමාට කලින් මේ සිරිපාදේ මේ අඩවිය රජ කළ තවත් රජෙක්. එතකොට මේ තයන්න සහ දයන්නේ කාලේ එකම විදිහට භාවිතා කළා කියනවා. එතකොට තම්බදේව දම්බදේව වුණ බවත් දම්බදේව නිසා දම්බදීය කියන නම මේ සිරිපාදේ කන්දට වැටුණු බවත් සඳහන් වෙනවා. එතකොට ඒ වගේ ජනප්‍රවාද ඕන තරම් තියෙනවා. එතකොට මේ දඹදිව කියන එක මේ සිරිපාදේ කන්ද මුල් කරගෙන හැදිච්ච නම. එතකොට ඒකට හේතුකුත් තියෙනවා. දැන් සිරිපාදේ කන්දේ ගත්තා ලෝකේ අනිකුත් කඳු වලට එක්ක බැලුවම පරණම කන්දක්. දැන් හිමාලය කන්දට වයස අවුරුදු මිලියන 71ක්. භූගෝල විද්‍යාව අනුව. නමුත් සිරිපාද කන්ද වයස අවුරුදු මිලියන 600 ගාණක් බව සඳහන් වෙනවා. එතකොට මේ ඒ කඳු වලටත් වඩා මේ කඳු පරණයි. එතකොට අනිකුත් ආගම් එක ගත්තත් අපි දන්නවා ඉස්ලාම් ආගමේ මූලික නිර්මාතු මිනිසයා මුලින්ම ගොඩ බහින්නේ ඔය සමනල කන්දට. ඒක එතුමාලගේ කතාවේ පාරාදීසයේ සම්බන්ධ කතා පුවත්වල තියෙනවා. ඒකට ක්‍රිස්තියානි ආගම සම්බන්ධව ගත්තත් එවැනි කතා තියෙනවා. ඒ නිසා මේ හැම මිනිසෙක්ම මේක වැන්නේ ඒගොල්ලන්ගේ ආරම්භක මිසාල අනුව. ඒකට පුරාවිද්‍යාත්මක දේවල් ගත්තත් අපේ රටේ මේ සමනල කන්ද පාමුල තියෙන බටදොඹලෙනින් තමයි ලෝකෙ මේ පැරණිම මානවයන්ගේ ඇටසැකිලි හම්බෙන්නේ. එතකොට මේ ලෝකේ පරණම මානවයා ඉන්නේ ලංකාවේ. එතකොට අපේ රට බලාගෙන ගියාම මේ සබරගමුව හරි විශේෂ තැනක්. ඉතින් ඒකෙදි අපි බලන්න ඕනේ මේ
දඹදිව කියන නම මේ තඹදීප කියලා නමක් තිබුණාද කියලාත් මම හොයා බැලුවා. එතකොට අපිට මේ පොතක් හම්බුණා මට මේ ඒකාසර ඒකාසර සන්නය කියලා මේ මාගදී ශබ්ද සංඥා කියා දීමට ලියපු පොතක් මේ සද්ධම්ම කීර්ති කියලා ස්වාමීන් වහන්සේ නමක් දඹදෙණි යුගයේදී එතුමාගේ රට විදිහට සඳහන් කරන්නේ මේ තඹදීප කියන ප්‍රදේශය. එතකොට ඒක නිශ්චිතව අපි දන්නේ නැහැ කොහෙද හොයලා තියෙන්නේ කියලා. නමුත් අපිට එවැනි නම් සඳහන් වෙනවා ඉතිහාසයේ. මේ ඉතිහාස කතාව මෙහෙම ගියාම බොහොම පැහැදිලි මේ දඹදිව කියන නම මේ ශ්‍රීපාද කන්දත් එක්ක ප්‍රසිද්ධ වුණ තැන. එතකොට මේ දිවා ගුහාව එහෙනම් මේ කොහොමද මෙතෙන්ට ආවේ? මේක මේ බුදුහාමුදුරුවෝ මෙතෙන්ට වැඩි ඇතරම මේ විවේකයක් ගත කිරීම සඳහාද? නැත්නම් ඊට එහා ගිය තැනක්ද කියලා අපි මේවා හොයලා බැලුවා. හොයලා බැලුවාම මේ අපිට බොහොම පැහැදිලිව පේනවා මේ ප්‍රදේශය මේ කුරු රට නමින් මේ කාලේ බුදුන් වහන්සේගේ කාලේ ජනප්‍රිය වෙලා තිබුණා. ඒතර කුරු රට ගත්තාම මේ කුරු රටේ මේ සීමා ගත්තාම අපි දන්නවා මේක මහියංගනේ දක්වාම උතුරු පැත්තේ ඊට පස්සේ බලංගොඩ පැත්ත ඊළඟ රත්නපුරේ යදෙන වර්තමාන සමන් දේවාලේ ආදී කොට ගත්තාම මේ හැම පැත්තම වට වුණු දේවාල 4ක් අදටත් තියෙනවා මේ භූමියේ. එතකොට මහියංගනේ සමන් දේවාලයක් තියෙනවා. බලංගොඩ පැත්තෙන් සමන් දේවාලයක් තියෙනවා. රත්නපුර පැත්තෙනුත් තියෙනවා. දැරණියගල පැත්තෙනුත් සමන් දේවාලයක් තියෙනවා. එතකොට මේ පැරණි කුරු රට අදටත් හොයාගන්න පුළුවන් ලකුණු ඕන තරම් තියෙනවා. එහෙම ගත්තාම අපේ මිනිස්සුන්ට මෙන්න මේ සමන රජතුමා හරි වැදගත්. එතකොට මහා බලවත් කෙනෙක්. මේ පසු කාලීනව ගත්තාම දඹදෙණි යුගයේ වෙනකොටත් මේ කුරු රට තිබුණු බවට මේ ලංකාවේ තියෙන කඩයින් පොත්වල තියෙනවා. මේ ශ්‍රී ලංකාවේ කඩයින් පොත්වල මේ රුහුණු මායා පිහිටි කියලා බෙදීමක් තියෙනවා. එතකොට මේ පිහිටි රටේ කඩයින් පොත්වල තියෙනවා මේ පිහිටි රටේ රාජධානියක් විදිහට කුරු රට සඳහන්. ඒක කුරු රට ඒ කාලේ වෙනකොටත් තිබිලා තියෙනවා. එතකොට මේ කුරු රට ඒ කාලේ මේ සමන්ත කූට කියන නම මේ තඹදේව රජතුමා මිය ගියාම මේ සමන රජතුමා රජ වුණ නිසා මේ අර තඹදීප කියන එක අර දඹදිව කියන එක පස්සේ සමන්ත කූට වුණා කියලා කියනවා. ඒත් එහෙම බැලුවාම අපිට මේ ගොඩාක් කරුණු හොයාගන්න පුළුවන් ඉතිහාසයක් තියෙනවා. ඉතින් මේකේ අපිට හම්බුණු මහා ඊටාම වැදගත් සාධකය තමයි මේ දිවා ගුහාව බුදුහාමුදුරුවෝ මේ විවේකයෙන් ගත කළාට වඩා මේ සුමන සූත්‍රය කියලා එකක් මේ ලිය වෙලා තියෙනවා ලංකාවේ. මේක ත්‍රිපිටකේ නෑ. මේ ත්‍රිපිටකේ නැති වෙන්න හේතුවක් තියෙනවා. මොකද අපි දන්නවා මේ ත්‍රිපිටකයට සම්බන්ධ වෙන්නේ අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික විදිහට පත් වුණාට පස්සේ තිබුණු සූත්‍ර පමණයි. මීට පෙර තිබුණු සූත්‍ර සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට මේ සුමන සූත්‍රය ඒ කාලේ ඉඳන්ම ලංකාවේ පැවති බවට සාක්ෂි අපිට හොයාගන්න පුළුවන් වේවි ඕන තරම් මේ ඉතිහාසයේ පිරික්සුවාම. එතකොට මේ සූත්‍රය බැලුවාම අපිට බොහොම පැහැදිලිව පේනවා මේ සූත්‍රය තුල දේශනා කරලා තියෙන විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ සමන රජතුමා අනාගතයේ දවසක මේ රටේ නැවත ඉපදිලා මේ බුදුදහම නැවතත් ස්ථාපිත කරන කෙනෙක් විදිහට බුදුන් වහන්සේ අවසරයක් දීලා තිනවා මේ සූත්‍රය අහලා. එතකොට මේ සූත්‍රය කවුරුත් මේ රටේ පිළි අරන්නේ නැහැ. මොකද මේක පසු කාලීනව ඔය ලන්දිසි යුගයේ ලියවුණු පුස්කොළ පොත්වල තමයි සඳහන් වෙන්නේ. එතකොට මේක මිනිස්සු විසින් මේ ඒගොල්ලොම නිර්මාණය කරපු එකක් විදිහට තමයි පසු කාලීන ස්වාමීන් වහන්සේලා මේ ගැන කතා කරලා තියෙන්නේ. එතකොට මේ ගැන අපි හොයා බැලීමක් කළා. එතකොට මේක අපේ පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ මගිනුත් හිටපු ආචාර්යයන් වහන්සේ කෙනෙක් විග්‍රහයක් දාලා තිබුණ පත්තරයක මම ඒක කියවලා බැලුවා. එතුමා උන්වහන්සේට මේ පිටපත හොයාගෙන තිබුණේ බලංගොඩ හිටපු මහත්තයෙක්ගේ ගෙදරක තිබිලා. එතකොට උන්වහන්සේ මේක විග්‍රහ කරලා තිබුණේ මේ සූත්‍රය ඒ කාලේ ඉඳපු කෙනෙක්ගේම නිර්මාණයක් විදිහට තමයි පැහැදිලි කරගන්න පුළුවන් වෙලා තිබුණේ. නමුත් අපිට එහෙම කියන්න බෑ. මොකද මේ බුදුන් වහන්සේ විසින් මේ ප්‍රකාශ කරපු ආකාරයටම මේ සූත්‍රයක් කෙනෙක් පටන් ගන්නෑ මේ ලේසියෙන්. අපි දන්නවා ඒක මේ සංඝ ભેදයට අහු වෙනවා. ඒකට ඒ නිසා මේ මිනිස්සු
එවැනි දෙයක් කරන්න තරම් ලංකාවේ මිනිස්සු නිර්භීත වෙයි කියලා අපි හිතන්නේ නැහැ. ඒ නිසා මේ සූත්‍රය ඒ කාලේ ඉඳන් ආපු සූත්‍රයක්. මෙතුමාලාගේ කාලේ තියෙන තොරතුරුත් එක්ක එකතු කරලා ඉදිරිපත් කරපු සූත්‍රයක් විදිහට තමයි අපි මේ සූත්‍රය දකින්නේ. ඒතකොට මේ සූත්‍රය තුලට ආපු කරුණු මේක ලියන කාලේ ලන්දේසි තමයි අපේ රට පාලනය කරලා තියෙන්නේ. ඒ කාලේ මේක ලියනකොට මීට පෙරත් මේ දහම්දියසෙන් කෙනෙක් ගැන සඳහන් වුණු අවස්ථා අපේ ඉතිහාසයේ තියෙනවා. විශේෂයෙන් පැරකුම්බා සිරිත ගත්තාම මේ පැරකුම්බා සිරිතේ මේ පැරකුම්බා රජු අනාගතයේදී මේ දියසෙන් විදිහට පහළ වෙන බව එහි තියෙන කවියක තියෙනවා. ඒකට අපිට පේනවා එතකොට කෝට්ටේ යුගයේදී මේ පිළිබඳව කතිකාවතක් තිබිලා තියෙනවා. එතකොට මේ පොත ලිව්වේ ඊට පසු කාලීන වුණත් අපි විශ්වාස කරන්න පුළුවන් මේ සූත්‍රය බුදුන් වහන්සේ විසින් ඒ කාලෙදිම මේ දිවා ගුහාවේදී දේශනා කරපු සූත්‍රය කියලා. මේ සූත්‍රය අනික රැකෙන්නට හේතුවකුත් තියෙනවා. මොකද මේක ඇත්තටම මේ බාරදූර කාර්යයක් මේ සමන රජුරවන්ට බුදුන් වහන්සේ පවරපු නිසා මේක යුග යුග ගණනාවක් තිස්සේ මිනිසුන්ගේ තුළ පැඳිලා තිබූ කාරණයක් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් මේක බැලුවහම විග්‍රහ කළාම අපිට තව කාරණයක් කියන්න පුළුවන්. මහාවංශයේ සඳහන් වෙනවා බොහොම පැහැදිලිව මේ විජය කුමාරයා ලංකාවේ මේ රජ වෙනකොට අපේ බුදුන් වහන්සේ පිරිනුවන් පෑපු බවත් විජය කුමාරයාගේ අතේ පිරිත් නූල සක්‍රිය බැඳලා මේ එතුමාට මේ ලංකා රාජධානියේ මේ බුදුදහම ආරක්ෂා කරන්න මේ පවරපු කතාවක් තියෙනවා. එතකොට අපි දන්නවා මේක මේ මහසෙන් රජුරුවන්ගේ කාලේ මහානා මහමුදුරු මේක මහාවංශයට ඇතුළත් කරනකොට බොහොම පැහැදිලිව කියලා තියෙනවා. මේ ජනප්‍රවාද වලින් තමයි මම මේ පොතට කරුණු ගත්තේ කියලා. එතකොට මේ ජනප්‍රවාදයක් විදිහට ගත්තනම් මේ කාරණේ බුදුන් වහන්සේ පිරිනමන පාලා 2500 කට පස්සේ අපිට පේනවා මේ සමන රජතුමා කියන්නේ බුදුන් වහන්සේගේ කාලේ සමකාලීන. විජය කුමාරයා කියන්නේ සමකාලීන. කුවේණි කියන්නේ සමකාලීන. එතකොට මේ සියලුම දෙනා එකම රටක එකම කාලයක ජීවත් වෙච්ච මිනිස්සු. අනික තමයි මේ කුවේණි සහ සමන රජතුමාලා එකම පවුලේ ඥාති සම්බන්ධකම් තියෙන අය. එතකොට මේ සමන රජතුමාට පැවුණු රාජකාරිය සමහර විට මේක විජය කුමාරයාට පැවුණු රාජකාරියක් සලකා ඒ කාලේ මේක ජනගත වුණාද දන්නේ නැහැ. කොහොම හරි මේ කාරණාව මාරු වෙලා තියෙන්නත් පුළුවන්. මොකද මේ එකම පවුලකට පවරපු නියමයක් නිසා මේක වෙන්න පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට මෙන්න මේ කරුණු ගත්තාම අපිට මේ දිවා ගුහාව ඉතාම වැදගත්. මෙන්න මේ අනාගතයේදී පහළවන මේ අරහත් බුද්ධ ශාසනයක් පිහිටවීම ගැන. එතකොට අපි මේ අරහත් බුද්ධ ශාසනය එක පැත්තකින් යටපත් උනේ මේ මහායානිකයෝ අපේ රටේ මේ දහම ස්ථාපිත කළාට පස්සේ ඒගොල්ලන්ට මේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ මේක පැමිණිලා මේ අපේ තියෙන අටුවා විනාශ කරලා මේ හෙලා අටුවා විනාශ කරලා පාලියෙන් වෙනත් අටුවා ලියලා මහායානික දහම මේ ස්ථාපිත කළාට පස්සේ ඒගොල්ලෝ ඇත්තටම මේ අරහත් බුද්ධ ශාසනය විනාශ කළා. ඒක තමයි ඇත්තටම වුණ කාරණේ. ඒ කියන්නේ අරහත් බුද්ධ ශාසනය තුලින් නිවන් දකින්න පුළුවන් කාරණාවක් මහායානය තුල නැති නිසා අරහත් බුද්ධ ශාසනය තුල ක්‍රියාත්මක වෙන මේ සතර මහා ස්ථාන තියෙන දේවල් වල පවා මේ පොත්වල සඳහන් වුණේ නැහැ. තිබුණ පොතුත් මේවා අපිට ආරක්ෂා නොවුණු බව පැහැදිලිව පේනවා. එතකොට මහායානය තුලින් මේ බුදු බවට පත් වෙලා පමණක් නිවන් දකින්න පුළුවන් ක්‍රමය ස්ථාපිත කිරීම නිසා එක පැත්තකින් අපිට මෙවැනි කාරණා බහුලව පොත්වල සඳහන් නොවී තියෙන්නත් ඉඩ තියෙනවා. මොකද අරහතුන් වහන්සේලා පිළිබඳ මහායාන දහමේ සඳහන් වෙන්නේ නැහැ. අරහත් බවට පත් වෙලා නිවන් දකින්න පුළුවන් ශාසනයක් ගැන උන් සඳහන් කරන්නේ. ඒක නිසා ඒක සාමුලින්ම මේ කාරණේ බැහැලා ගියා වෙන්නත් පුළුවන්. ඉතින් මෙහෙම කොහොම බැලුවත් මේ දිවා ගුහාවේදී මෙන්න මේ සමන රජුරවන්ට මේ දිවා ගුහාවේදී බණ කියලා තියෙනවා. එතකොට මේ බණ අපි දන්නේ සමන රජුරෝ මයංගනේදී බණ අහපු කතාවක් තමයි වංශ කතාවල තියෙන්නේ. ඇත්තටම වෙලා තියෙන්නේ දිවා ගුහාවේදී තමයි බුදුන් වහන්සේ දිවා ගුහාවට පැමිණිලා සමන රජතුමාට බණ කියලා තියෙන්නේ. ඒකෝ සමන රජතුමා එතනදී තමයි සෝතාපන්න වුණා කියලා අපි විශ්වාස කරන්නේ. ඒ වගේම තමයි ඒක ජනපවාදගතවත් තියෙන්නේ. ඒ වගේම තමයි මේ සිරිපදුල නිර්මාණය කළා. මේ සිරිපතුල සීපාදේ දක්වා පිහින් එතන ස්ථාපිත කරපු කතාවක් තියෙනවා. එතකොට මේ කාරණා මෙහෙම බැලුවාම දිවා ගුහාව ඇත්තටම අපිට වැදගත් මේ මහා ඓතිහාසික කාරණේ සම්බන්ධයෙන්. ඉතින් මේක පසු කාලීනවත් අපි බැලුවාම මේ මෑත කාලීනව අපි දන්නවා මේ නුවර කලාවේ කඩයින් පොතක් හමු වෙනවා. ඒ නුවර කලාවේ කඩයින් පොතේ තියෙනවා මේ
දියසෙන් කෙනෙක් මෑත කාලින පහළ වෙන මහියංගන චෛත්‍යයේ පොත පළඳන දිනෙට එතෙන්ට සහභාගී වෙනවා කියලා. එතකොට ඒ කාලේ පුවත්පත් වාර්තා පරීක්ෂා කරන ඕන කෙනෙක්ට හොයාගන්න පුළුවන්. ඩී.එස්. නානායක මහත්තයා 1969 දී මේ මහියංගන චෛත්‍යයට පොත පළඳන වෙලාවේ හැමෝම හිතුවේ මේ ඩී.එස්. නානායක තමයි මේ ඩී.එස්. කියලා. මොකද රජෙක් ගැන තමයි අපේ හැමෝම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සහභාගී වෙන අය කියලා. ඉතින් මේවා නිසා මේ ඒ කාලේ මහ විශාල කැළඹීමක් ඇති වෙලා තිබුණා. මේ බුද්ධ ජයන්තියේ කාලේ මේ 2500 බුදුන් වහන්සේ පිරිනමන පාර 2500කින් පස්සේ දියසේන කෙනෙක් පහළ වෙන කතා පොතිය දිගටම පැතිරුණා. කොහොම නමුත් මේ සිදුවීමට මුල පුරන්නේ මේ දිවා ගුහාව කියන එක තමයි අපිට කෙලින්ම ප්‍රකාශ කරන්න තියෙන්නේ. බෞද්ධය ඉතාම වැදගත් තැනක් මෙතන. ඒ නිසා ඒක අපිට මේ දිවා ගුහාව එතනමද කියලා බැලුවාම මේ දිවා ගුහාව එතන නෙවෙයි කියලා බොහෝ පිරිස් කියන්න පටන් ගත්තා. එතකොට ඒකට හේතුවක් අපි විමසා බැලුවම අපිට පේනවා මේ දිවා ගුහාවේ තිබෙන මේ විහාරය ඇතුළතින් පිළිම. ඒ පිළිම ඇත්තටම දැනට අවුරුදු 700ක් විතර පරණයි කියලා තමයි කැලණියේ මේ සම්බන්ධව මේ අවසාන වතාවට මේක මේ පිළිම නැවත ප්‍රතිනිර්මාණය කරන්න ආපු ආචාර්යවරයෙක් පවසලා තියෙනවා මම දැක්කා. මේක පරිමාණ 4 වරක් විතර ප්‍රතිසංස්කරණය තියෙන බවත් පළවෙනි නිර්මාණය වසර 700කට පමණ පෙර ඉදි කරලා තියෙන බවත් තමයි එතුමා අදහස් ප්‍රකාශ කරලා තිබුණා. එතකොට ඒක බැලුවාමත් මේ නිස්සංකමල්ල රාජ්‍ය යුගයේ දක්වා දුවනවා. එතකොට අපි දන්නවා නිස්සංකමල්ල රජතුමා ලංකාවේ විවිධ ආවාහකම මගින් එතුමා මේ බුදුන් වහන්සේගේ ඥාතීන් විවාහ කර ගැනීම නිසා බුදුන් වහන්සේගේ ඥාතියෙකු බවට පත් වෙනවා. ඒකට එතුමා බොහෝ වෙලාවට මේ බුදුන් වහන්සේගේ ඥාතිත්වය ඉදිරිපත් කළා මේ රටේ රජකම ඉල්ලලා තියෙනවා. එතකොට බුදුන් වහන්සේට සම්බන්ධ සියලුම ස්ථාන බොහෝ ස්ථාන එතුමාට පුළුවන් තරම් ආකාරයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු වල නිරත වුණා. එතකොට අපිට පේනවා දිවා ගුහාවෙත් එතුමා ඇහිල්ලා මේ බුදු පිළිම නෙලන්නට ඇති බව අපිට පේනවා. එතකොට මේක මේ ප්‍රදේශයේ තාම ඕන තරම් ජනප්‍රවාදගතව තියෙනවා. මේ නිස්සංකමල්ල රජුගේ කාලේ මේ දිවා ගුහාවේ මේ පිළිම නිර්මාණය කර බවට. අනික තමයි ඒකට පල්ලෙන් තියෙන ස්ත්‍රීපුරය කියලා තැනක් තියෙනවා. මේ ඉන්න මිනිස්සු හැමෝම කියන්නේ ඒක නිස්සංකමල්ල රජුගේ මේ අන්තපුරෙස්ති ඉඳපු තැනක් කියලා. ඉතින් අපිට මෙහෙම බැලුවාම එකිනෙකට ගලපා ගන්න පුළුවන් බොහෝ කතාවක් තියෙනවා මේක ඇතුළේ. ඉතින් එහෙම බැලුවාම අනික් අත තව ජනප්‍රවාදයක් තියෙනවා මේ නිස්සංකමල්ල රජුගේ කාලේ මෙතනට ආපු මේ ස්ත්‍රියක් මේ නිස්සංකමල්ල රජුගේ කාගේ ඥාතියෙකු අතින් දූෂණයට ලක්වීම නිසා මේ ස්ත්‍රිය මෙතන අමනුෂ්‍යෙක් ලෙස උපන් කතාවක් සඳහන් වෙනවා. එතකොට මේ නිසා වසර 700ක් පමණ මේ දිවා ගුහාවට කිසිවෙකුට යන්න බැරි විදිහට මේ අමනුෂ්‍ය බලවේග ක්‍රියාත්මක වුණ බව මේ ඉන්න මිනිස්සු කියනවා. එතකොට මේ ඉන්න මිනිස්සුන්ගේ පරණම කාලේ 1900 විතර කාලේ මේ ඉඳපු සුබීති කියලා ස්වාමීන් වහන්සේ නමක් මේ බටදොඹලේනේ ඉඳලා තිනවා. කොහොම හරි උන්වහන්සේ එතන බටදොඹලේනේ කැණි නිසා එතන ඉවත් වෙනකොට ඔය දැනට තියෙන ඔය දිවා ගුහාවට ගිහින් තියෙන බවක් තියෙනවා. ඒ කාලේ වෙනකොටත් එතුමා පිළිබඳ හම්බ වෙච්ච ඒ කාලේ කතා බහ කරපු මිනිස්සු අපිට කීප දෙනෙක් හම්බ වුණා. ගොඩක් වයසක අය. ඒගොල්ලෝ නෙමෙයි ඒගොල්ලන්ගේ දරුවෝ. ඉතින් ඒගොල්ලන්ගෙන් අපි අහලා දැනගත්තේ මේ කාලේ වෙනකොටත් මේක කැලෙන් ඇහිලා තිබුණා කියලා. ඉතින් මේ බොහෝ කාලයක් මේක කැලෙන් වරින් වර වැහිලා තිබිලා මේක මිනිස්සු යන්නේන තැනක් බවට පත් නොවෙන්නත් මේ අමනුෂ්‍ය කතාව හේතුවක් වෙලා තියෙනවා කියලා බොහොම පැහැදිලිව පේනවා. ඊට පස්සේ අවසාන වශයෙන් මේ බලංගොඩ අනන්ත මෛත්‍රී හාමුදුරුවෝ මේ ස්ථානයට පැමිණිලා මේ ස්ථානේ දිවා ගුහාව කියලා කිව්වට පස්සේ මෙතන මිනිස්සු පැමිණිලා මේ අමනුෂ්‍ය බලවේගය ඉවත් කළා කියලා එහෙම කතාවක් යනවා. ඉතින් ඊට පස්සේ නැවතත් මේක මිනිස්සුන්ට විවෘත වුණා කියලා කියනවා. මහා මිනිස්සු ජන ගංගාවක් මේක රැදී ආවා කියලා මේ පුවත්පත්වල සඳහන් වෙනවා. ඒ ආවම මේ දිවා ගුහාව මේ විදිහට මිනිස්සු අතරට නැවතත් පත් වෙලා තියෙනවා. ඉතින් මේ වැදගත්ම දේ මේ නිස්සංකමල්ල රජුගේ කාලය පිළිබඳ ජනප්‍රවාදات මේ විදිහට සඳහන් වුණත් නොවුණත් මේක දිවා ගුහාව ඇත්තටම මේක අපේ බුදුන් වහන්සේගේ ජීවිත කතා හා බැඳුණු සිදුවීමක් තියෙන්නේ අපේ බෞද්ධ ජනයාට මේක හරිම වැදගත්. ඉතින් ඒ නිසා මේ හුවන්පුර කතිකාවත විදිහට අපි ආවේ මේ ස්ථානයට අද මෙන්න මේ අපි කවදත් මේ කතිකාවතක් කරගෙන යනකොට මේ ඓතිහාසිකව අපේ ඉන්න ප්‍රදේශයේ වැදගත් තැනක් කල්ලා තමයි අපි කතිකාවත ආරම්භ කළේ. ඉතින් මේ ස්ථානය අපිට ඊටම වැදගත්.
මේ හොඳ කතා බහකට මුල පුරන්නේ. ඒ නිසා තමයි අපි අද මේ ස්ථානයට ආවේ. ඉතින් ඒ කාරණා තමයි මට මතක් කරන්න තියෙන්නේ. තව කාරණාවක් මට මේකෙදි මතක් කරන්න බැරි වුණා. ඇත්තටම මේ දඹදිව කියලා බොහෝ අය අපි මේ පසුගිය කාලේ වීඩියෝ වල අපි වීඩියෝ දෙක තුනක්ම කරා. ඒ වීඩියෝ වලට සමහර අය අදහස් පළ කරලා තිබුණා මේ දඹදිව කියන එක කොහොමද මේ ලංකාව කියලා කියන්නේ මොනව පදනම් කරන්ද ඕගොල්ලෝ කියන්නේ මේ වගේ කතා. නමුත් මේ අපි විතරක් ඉදිරිපත් කරන අදහසක් නෙමෙයි මේකද. බොහෝ මූලාශ්‍ර ඕනෑ තරම් තියෙන බුදුන් වහන්සේ ලංකාවේ කියලා කියන්නේ. ඉතින් මම මේ අයට අද කියන්න කැමති ඒ වගේ මූලාශ්‍ර කීපයක් මාතේ තියෙනවා. එකක් තමයි මේ රාජරත්නාකරේ. එතකොට මේ රාජරත්නාකරේ ආරම්භ කරනකොටම මේ රාජරත්නාකරේ තියෙනවා මේ අප බුදුන් බුදු වීමට පළමු ජම්බුද්වීපයේ කලිඟු රට කාලිංග චක්‍රවර්ති රජුගේ රාජවංශයේ නොහැර දා කියලා එහෙම තියෙනවා. එතකොට ඒක ඉහළින් සඳහන් වෙනවා මේකේ මේ ජම්බුද්වීපයේ පිළිබඳව මේ රාජරත්නාකරේ බොහොම පැත්තේ සිංහලද්වීපයේ හේවත් කියලා තියෙනවා. සිංහලද්වීපයේ හේවත් ජම්බුද්වීපේ. ඒකට මේ පොතේ පැහැදිලිව තියෙනවා. රාජරත්නාකරේ. ඒකට අපි ඊළඟට ගත්තාම මේ විත්ති පොතේ. මේ විත්ති පොතේ තියෙන මේ බැලුවහම බලන්නකො මේ ශ්‍රී ලංකාද්වීපයේ පුරාණ කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම බුදුරයන් වහන්සේලාගේ බුද්ධ සී කතාවල් නම් මේ පොත්වල තියෙනවා මේ. මේ බොහොම පැහැදිලි මේ මිනිසුන්ට මේවා කියන්න. එතකොට මේ තව පොත් තියෙනවා මේ සිරිලක කඩේරු කඩේන් පොත කියලා. ඒකට මට හම්බුණා මේකේ තියෙන මේ දඹදිව මධ්‍ය මණ්ඩලයේ කොසල් රට සැරත් නුවර මුදුන් වැඩමුන් ජේතවනාරාමයේ. ඉතින් මේ බොහොම පැහැදිලිව මේවා තියෙනවා. මේ නුවර කලාව දක්වා එනකොට මේවා තියෙනවා. ඉතින් මිනිස්සු මේ අපි ඉදිරිපත් කරන කාරණා මේ බොහෝ මේ ලඝු කරලා නිකන් අපි කටරෙන දෙයක් කියන්න ආසේ සමහර ප්‍රශ්න අහලා තියෙනවා. මම එතුමාලට කියන්න කැමතියි. එහෙම කරුණු ඉදිරිපත් කිරීමක් අපි කියන්නේ නැහැ. අපිට මේ මූලාස ඕනෑ තරම් තියෙනවා මේ ලංකාව මේ දඹදිව කියන කාරණේ පැටලලා තියෙන එක බුදුන් වහන්සේ මේ හෙළබිමේ පැසියෙක් කියන්න ඕනෑ තරම් සාක්ෂි සාධක තියෙනවා. නමුත් මේවා ගවේෂණයට ලක් වෙලා නැති එක තමයි මේ අපේ පුරාවිද්‍යාව තුල තියෙන එකම වැරද්ද. එතකොට ඒගොල්ලෝ උඹත් නොමග යවලා කිසියම් විදිහක මේ සුදු මිනිසුන්ගේ කාලේ මේ පොත්පත් එක පැත්තකින් එංගලන්තයට අරන් ගියා. අනිත් එක අපේ ගෙවල් වල තිබුණා. කිසිම විශ්වවිද්‍යාලයකටවත් නෑ එකතු වෙලා තිබුණේ. අපිත් මේවා විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න කාලේ අපිට මේවා අදාරන්න තිබුණේ නෑ. ඒක දැන් තමයි අපිත් මේවා හොයාගන්නේ. අපහසුතාවයටපත් වෙනවා. මොකද හේතුව මේක ගැලපෙන්නේ නැති දෙයක් මේ ඉන්දියාවේ කියලා පටලවාගෙන කරා ඔය ඔබතුමා කියන කතාව ඇත්ත. දැන් මේ ඉතිහාසය අපිට ඇත්තටම ගලප ගන්න බැරුව තිබුණා මේ ප්‍රශ්නේ නිසා. ඉතින් මේ ඇත්තටම මේ මාලයක් වගේ අමුණලා මේ ඉතිහාස කතාව ගොතා ගන්න පුළුවන් තරමටම මේ ජම්බුද්වීපයේ මේ සිංහදීපයේ කියන එක තුලින් අපිට තහවුරු වෙනවා. ඉතින් අපි ඒකත් මතක් කරන්න කැමතියි මේ වෙලාවේ. ඒ නිසා මේ රුවන්පුර කතිකාවත තුලින් අපි ඉදිරිපත් කළේ මේ නිවනට යන මිනිස්සුන්ට තමයි අපි මේ කරුණු කියන්නේ. හැමෝටම අපි මේක කතා කරන්නේ මේ බුදුන් වහන්සේ විසින් ලබා දුන්න මේ ධහම මේ තමන්ගේම සිත පිරිසිදු කරලා මේ පිරිසිදු කරගත්ත සිත තුලින් මේ නාම රූප තේරුම් අරගෙන සිත නිවාගෙන නිවනටපත් වෙන්න මේ තියෙන උතුම් ධහම අද අපේ අරියතුන් වහන්සේ විසින් මහා ප්‍රඥානන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා. ඉතින් අපි කියන්නේ මේ ඔබත් මේ බණ අහලා මේ ධර්මතාවයේ තේරුම් අරන් මේක ක්‍රියාත්මක කරගෙන මේ ඔබ තුලින් මේ ධර්මය දකින්න. මේකට කිසිදු කෙනෙකුට බාධාවක් නැහැ, බණ අහන්න බාධාවක් නැහැ. මේක කළා කියලා තමන්ගේ ආගම නතර කරන්න ඕනිත් නැහැ. ඒ සියලු දේ කරගෙන මේ ධහම දැනරක ගන්න පුළුවන්. අපි කරන්නේ කලන මිතුරු විදිහට මෙන්න මේ කියපු කාරණේට උපස්තම්භනයක් විදිහට තමයි මේ කතිකාවත ආරම්භ කරලා තියෙන්නේ. දැන් වටිනා අදහස් ටිකක් උතුමාගෙන් ලැබුණේ මේ වෙලාවේ. බොහොම ස්තුතියි සමන් මහත්තයා. එතකොට දැන් සාමාන්‍යයෙන් දඹදිව අදාළව මෙහි සාක්ෂි සාධක එමට හම්බ වෙනවා. නමුත් ඒවා පෙළ පොත් වලට තව කල්ප කාලයකට යන්නේ එකක් නැද්ද මේ තත්ත්වය හැටියට? තියෙන්නේ අපි ඉගෙන ගන්නේ ඉන්දියානු ඉතිහාසයක් සම්බන්ධව. නමුත් ඉන්දියාවේ එහෙම මූලාශ්‍රය ඇත්තෙත් නැහැ. ඒ පිළිබඳව තොරතුරු විග්‍රහ කරන්න ක්‍රමවේදිකුත් නැතුව තියෙද්දි අපහසුයෙන් ඉන්දියාවට පටවලා තියෙන්නේ. ඔව් ඇත්තටම අපි නම් ඉන්දියන් ඉතිහාසය ඉගෙන ගන්න කාලේ මේ බුදුන් වහන්සේ ඉන්දියාව කියන කාරණේත් වැඩි ඉතිහාසය විතර මතු කරන්නේ නැහැ. මේක මේ සාක්ෂි තුනක් වගේ එකක් තියාගෙන තමයි මේ බුදුන් වහන්සේ ඉන්දියාවේ කියන්නේ කියලා හදන්නේ. හැබැයි ඒ සාක්ෂි තුනක් අපි විග්‍රහ කරලා බැලුවාම මේ උසාවි වලින් පවා නිෂ්ප්‍රභා වුණ සාක්ෂි. ඒවා පිළිගන්නේ නැහැ කවුරුවත්. ඉතින් මේ බුදුන් වහන්සේගේ ඉතිහාසයේ කොහොම හරි මේ සුදු මිනිසුන් විසින් කියපු එක මුල් කාලේ පිළිගත්ත නිසා
විසුණා මේ අපේ ඉන්න ස්වාමීන් වහන්සේලාත් මේක ඒ විදිහට මොහේ යnderලා දැන් මේක කියා දෙන්න නැති තත්ත්වයට පත් වෙලා තිනවා. අපිත් මේ කරුණු විග්‍රහ කරනකොට ඔවුන් තාමත් කියන්නේ මේක මේ ශාස්ත්‍රීය පදනමින් විග්‍රහ කරන්නේ නැහැ. ඒ වෙනුවට මේ අපිට දෝෂාරෝපණය එල්ල කරන එක තමයි තියෙන්නේ. ඉතින් අපි කියන්නේ උන්වහන්සේ ළඟින් ඉල්ලන්නේ එහෙම නෙමෙයි. මේ අපිත් මේ කිසියම් අධ්‍යාපනය ලබාගත් මිනිස්සු මේ රටේ අපි කියන්නේ අපි මේ ඉදිරිපත් කරන කරුණු ඔබ වහන්සේලාට පුළුවන් හොයලා බලන්න. ගවේෂණය කළ හොයලා බලලා ගවේෂණය කළා ශාස්ත්‍රීය සංවාදයක් කරලා පුළුවන් නම් එයා මිනිසුන්ට කියන්න කියලා.